JLPTN1 වලට තියෙන EK යෝෂි 5ක් ඉගෙන ගමු. ඉචිබන් මෙවා මගීරවශි. මගීරවශි කියලා ලියන්නේ මෙන්න මේ විදිහට. හරි. දැන් මොකක්ද මේ මගීරවශි කියලා කියන්නේ? මගීරවශි කියන්නේ confuse එහෙම නැත්නම් misleading කියන අදහස. උදාහරණයක් විදිහට චොත්තෝ මගීරවශි නොදේ මෝෂිදෝ සෙත්සමෙස්තේ කුදාසයි. මෝෂිදෝ ඉත්තේ කුදාසයි. චුට්ටක් confuse හරියට පැහැදිලි නෑ. ඒ නිසා අපෝ පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද? මෙන්න මේ වගේ අදහසක් තමයි මගීරවශි කියන EK යෝෂියකින් අදහස් කරන්නේ. ඊළඟ එක කෙගාරවශි. බලන්න මගීරවශි කෙගාරවශි. කෙගාරවශි කියන වචනේ කන්ජිය නම් ඔයගොල්ලෝ මීට කලින් ඉගෙනගෙන තියෙනවා. යොගොරේරු කියන කන්ජිය දෙසිනේ. එතකොට dirty අපිරිසිදුයි කියන තේරුම. එතකොට කෙගාරවශි කියන වචනේත් ඒ අපිරිසිදුයි කියන අදහස තමයි ගෙනෙන්නේ. ඊළඟට හනහදාශි. ඔගොල්ලෝ ඉගෙනගෙන තියෙනවානේ හගෙෂි කියන EK යෝෂක. ඒකට ගොඩාක් සමානයි හනහදාශි කියන EK යෝෂයක. ඒකට එක්ස්ට්‍රීම් කියන තේරුම තමයි මේ හනහදාශි කියන EK යෝෂයකින් කියවෙන්නේ. හිගයිගා හනහදාශි කිව්වහම ඒ කියන්නේ හිගයිගා වෙනස එක්ස්ට්‍රීම් කියන අදහස තමයි එතනදී කියවෙන්නේ. සොනොසුගිවා ආවාතදාශි කියලා කියන්නේ හරිම බිසි කියන තේරුම. ඔචිත්සුයිතේ නයි ඔචිත්සුකා නයි යෝසු ඔරවසු EK යෝෂි දෙස්. ආවාතදාශි හියෝ ඔකුත්තේයිමස්. මයිනිචි ආවාතදාශි හියෝ ඔකුත්තේයිමස්. ඒ කියන්නේ හැමදාම හරිම බිසි කියන අදහසයි. සයිගොනෝ EK යෝෂිවා ඉචිජිරුෂි කියලා කියන්නේ remarkable, significant කියන තේරුම. ඒ කියන්නේ මොකක් හරි දෙයක වෙනසක් හරි මොකක් හරි කරුණක් ගැන හොඳට හක්කිරිෂිතීමස් පැහැදිලිව පේනවා. ඒක කැපිලා පේනවා කියන්නේ අපි සිංහලෙන්. අන්න ඒ වගේ අදහසක් තමයි මේ ඉචිජිරුෂි කියන EK යෝෂියකින් කියවෙන්නේ.